ඉතින් යාළුවනේ අද අපි ප්ලේ කරන්න යන්නේ රොබිලික්ස්. ඉතින් අපි මෙතන ප්ලේ කියන එක දෙමු. දැන් වෙලාවත් එක්ක මේක තියෙනවා. දැන් මේක රෙකෝඩින් වෙන ගමන් තියෙන්නේ. මේ ෆෝන් එකෙන්ම නෙමෙයි මේ ගේම් එකෙන්ම රෙකෝඩ් වෙනවා. මේක පොඩි ක්වොලිටි ගේම් එකක්. ඔයාලට මේක ප්ලේ ස්ටෝර් එකෙන් ගත්ත හැකි. ඉතින් අපි මෙහෙම තමයි මේකට ඇක්ටිව් වෙන්නේ. ඉතින් යන් අපි බලන්න මේක මෙහෙට යන්න ගන්නේ. අපිට කෑලි හතරක් වර්ක් කරේ සීන් එකක් තියෙනවා. ඉස්සරහම කෑල්ල මෙහෙ ඇත්ති. ඉතින් ඒක පළවෙනි එක. එකක් හරි. දෙවෙනි එක බලමු. පොඩ්ඩක් ක්වොලිටි ගේම් එක නම් අර මේ කාටුන් චරිත වගේ තමයි තියෙන්නේ. මේ පැත්තට ගිහිල්ලා මේ පැත්තට තියනවද නම් තුනයි අපිට දීලා තියෙන්නේ. මොන දේ කරන්නත් මෙන්න තුනෙන් මොකෙක් හරි භූතයෙක් එනවද දන්නේ නැහැ කාලකන්ණියෙක් වගේ. ඉතින් අපි ඉස්සරහම බලමු මේ උඩ පනින්න පුළුවන්. ඒ අස්සේ බල්ලෙක් බුරුනේ බල්ල බුරුන එක නම් ගණන් ගන්න එපා යාළුවනේ. තම්පෙලා තියෙනවා. අඩේ මුංගේ කෑම කාමරේ තියෙන දුර නේව. මේ මං කෑම කාමරේට පඩිපේ 100ක් විතර බෑගෙන යන්න ඕනේ ඉතින්. මම ගිහින් කනකොට ආයෙ උඩට එනකොට කැමරේ ටික දිරවන්නේ නැහැ යාළුවනේ. ඒක ගමු. දැන් මේ දෙවි පඩිපෙට ළඟින්නේ. මොකක් හරි කෑල්ලක් ගන්න දින යාළුවනේ. ඉතින් යාළුවනේ කොහොමද මේ ගේම් එක තියෙන්නේ. මේ පැත්තට ගිහිල්ලා අඩේ මොකද්ද බම් මේකේ. හරි කෑලි හතර ඉවරයක් කරමු. ඉස්සල බලද්දි මේක මෙතන තිබුණේ නේ. හරි. E4 7 9 8 then the 2D හරිද 2D අපි මෙතන ආව මෙතනකට ආවා. මොකක් හරි තව කෑලි තුනක් අපිට එකතු කරගන්න දෙනවා. මේ මොයි මොකෙද්ද මේ? අම්මේ බල්ලෙක් වගේ. මූ කොහොමද අපේ ගේ ඇතුළට ආවේ? අපි මේ කෑම කාමරේ ඉඳලා තියෙන්නේ. දැන් තමයි උඩට නගින්න යාළුවනේ. MRC ගේමින් මගේ YouTube channel එක subscribe කරන්න පොඩි සබ් එකක් දෙන්න කොල්ලනේ. මම මේකට ටිකටම වීඩියෝ අප්ලෝඩ් කරනවා. ඔයාලගේ පින් කමෙන්ට් එක කියන ගේම් එක මම අනිවාර්යෙන් ආයෙ ගේනවා. මං කිව්වා මචං හරිද? ඌ තවත් මෙතන අම්මට දිග්ගහල් එක නෑ. යූ ගියා. කොක්කරි සද්දයක් ආව යාළුවනේ. මේ විතරක් තියෙනවා මොකක්ද එක. දැන් ටීවී එක ළඟට යන්න ඕන හොයාගෙන. මේ අඩෝ මේ ගේම් එක මොකක් හරි කුණුවarp වැඩක් කියන මේ. කොහෙන් ගියත් බං එකම තැනටනේ මම වැටෙන්නේ. हमें हम आओ ये क्या नहीं तो क्या लगना है अगर रुआ अरे मुकाते पर मंगा पता नहीं ये अमुक मुंह नहीं कहते
ඌ මාව කන්නේ යාළුවනේ. මූට පේන්නේ නැද්ද කොහොමද මාව? වෙනයක් කියන යාළුවෝ මගේ මෙලාට නෙටත් නැහැ. මෙතන ඇතුළේ යන්න පුළුවන්ද? තව විනාඩිය මොනව කරන්නද තියෙන්නේ? ඒ දන්නේ මම මගේ පස්සෙන්මයි ඈ. ඉතින් යාළුවනේ අපි මේකේ දෙවෙනි පාර්ට් එකෙන් ඔයාලව මම සබ්ස්ක්‍රයිබ් කරගන්නම්. එහෙනම් මගේ දෙවෙනි පාර්ට් එකෙන් ඔයාලා සෙට් වෙමු. කොල්ලෝ අපි ගියා. මම සබ්ස්ක්‍රයිබ් කරන්න මතක් කළා.